හවුස් බොහෝ වේවා කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තින්නේ කොහොමද කිසිම ඉදමක් දරන්නේ නැතුව YouTube studio එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි සාමාන්‍ය YouTube studio එකක් හදාගද්දී අපි වැඩියෙන් හිතන්න ඕන දෙයක් තමයි lighting පැත්ත. අපේ lighting පැත්ත ගැන අපි ගොඩක් හිතන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම අද මේ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙනවා. සහ කිසිම ඉදමක් කරන්නේ නැතුව ඔයාගේ ගෙදරදීම ගෙදරම තියෙන බඩුවලින් කොහොමද මේ YouTube studio එක හදාගන්නේ කියලා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එනවා. ඉතින් මේ දැම්ම මාව subscribe කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. හරි. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මම මේ මොකද්ද මේ කුඩේකුත් තියාගෙන කරන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අපේ මේ YouTube studio එක හදන්න අපිට අවශ්‍ය මෙච්චරයි. ඉතින් ඕගොල්ලෝ ඕනම එකක තියෙනවා කුඩයක්. ඉතින් මම පාවිච්චි කරන මේකට කුඩයක්. හරි. ඉතින් මේ තියෙන්නේ හෝල්ඩර් එකක්. මේ වෙන මොකුත් නෙමෙයි මේ තියෙන්නේ වයර් එකක්. මේ තියෙන හෝල්ඩ් එක අපිට මම මේක ගෙදරදී ඇත්තටම කිව්වොත් මමවත් මේක හදන්න දන්නේ නැහැ. මම තාත්තට ගිහලා මේක හදාගත්තේ. ඉතින් මේක ඕගොල්ලෝ ගෙදරම තියෙන දෙයක් හෝල්ඩ් එකක්. හෝල්ඩ් එක නිකන් දිග වයර් එකක්. සාමාන්‍ය දිග වයර් එකක් මේක. හරි. මේ තියෙන්නේ ඒ වගේම හෝල්ඩ් එකක්. සාමාන්‍ය වයර් චූටි වයර් එකක් තියෙන හෝල්ඩ් එකක්. හරි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ගෙදරම තියෙන බඩු වලින් ඉතින් අපිට ඕනේ වෙන්නේ මේ හෝල්ඩ් එකයි මේ හෝල්ඩ් එකයි මේ කුඩේ විතරයි. හරි. දැන් ඕගලන්ට ප්‍රශ්නයක් ඇති සමහරට මේ හෝල්ඩ් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕනම කෙනෙක්ට තේරෙනවා සාමාන්‍යයෙන් මේ හෝල්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයා දන්නේ නැත්නම් ඔයා ගෙදර කායෙන් හරි අහගන්න. නිකන් සාමාන්‍ය දෙයක් තියෙන්නේ මේ හෝල්ඩ් එකක් ඔයා දන්නේ නැති. හරි. හරි. ඉතින් මම දැගල්ලා මේ YouTube එක ඕන තරම් වීඩියෝ තියෙනවා YouTube studio එකක් හදාගමු අඩුම වියදමින් හදාගමු කියලා. ඉතින් මේ හැම එකම තියෙන්නේ සාමාන්‍ය වියදමක් දරලා සාමාන්‍ය අඩුම ගානේ මට පරිගණකයක්වත් නැහැ. ඒත් මම මගේ තියෙන බඩු වලින් මම YouTube studio එකක් හදාගෙන තියෙන්නේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට ලෝභ නැතුව කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. හරි. ඉතින් මම දැන් කලින් කිව්වනේ අපේ මේ YouTube studio එක හදන වැඩේට ඕන වෙන්නේ හෝල්ඩර් දෙකයි කුඩයයි විතරයි කියලා. හරි. ඊට අමතරව මගේ පහසුව සඳහා මම හදාගෙන තියෙනවා මේ ලීඩ් එකක්. නිකන් සාමාන්‍ය ලීඩ් එකක්. ඇඳ ඩබල් ඇඳකට දාන්න නිකන් සාමාන්‍ය ලීඩ් එකක් තමයි මේ තියෙන්නේ. මම මේකට කළා තියෙන්නේ මේ ඇඳ දෙකක් ගහලා තිනවා. ඒ කියන්නේ අපි ඒක මම කියලා දෙනවා ඔයගලන්ට. මම නිකන් සාමාන්‍ය මේ ලීඩ් එකක් තියාගෙන ඉන්නවා නිකන් පහසුව සඳහා මේක ඕනෙම නෑ. ඉතින් මම කියලා දෙන්නම් මේ ලීඩ් එකත් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මගේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා මම ආරාධනා කරනවා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. මම මුලින්ම කියලා දෙන්නම් මම කොහොමද මගේ කැමරාව තමයි මගේ ෆෝන් එක. Samsung ෆෝන් එකක් තියෙන්නේ අලුත් එකක් නෙමෙයි පරණ ෆෝන් එකක්. ඉතින් මේකෙන් තමයි මම වීඩියෝ කරන්නේ. tripod එක මොකක්ද කියලා. හරි. stand එක ෆෝන් stand එක මොකක්ද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මම මේ YouTube studio එක ගැන කල්පනා කරද්දී මගේ ගෙදර තිබ්බ කොස්සක්. ඉතින් මං ගත්තේ කොසු පොල්ල. හරිද? ඉතින් අපේ තාත්තා ගාව තිබ්බ මෙන්න මේ වගේ මේ හෝල් එකක්. මේ නැත්තම් ඉතින් මේ එකක් ඉතින් තියෙන්න ඕනේ නැහැ. ඉතින් මං තියෙන හින්දා ඉතින් මේකට හයි කරගත්තා කොසු පොල්ලට. මේ මගේ පොත් මේසෙට හයි කරගත්තා දෙකම. ඉතින් මේකම ඕනේ නැහැ අපිට. මේ පොත් මං මුලින්ම කරේ පොත් වගේක් මේ මේසෙ උඩ තියලා ඒකට හේතු කරලා තමයි වීඩියෝ එක කරේ. ඉතින් මීටත් වඩා හොඳට එතනත් වීඩියෝ එනවා. ඉතින් මොකද මේ මං නිකන් ඒක මගේ සකින් සාමාන්‍යයෙන් ඔලුවට සමාන්තරව මුහුණට සමාන්තරව තමයි තියාගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් තියාගත්තේ. නැත්තම් එහෙම ඕනේ නැහැ. මෙතනින් පොත් ගොඩක් තියලා එතනින් හේතු කරගන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ විදිහට තමයි මම රෙකෝඩ් කරන්නේ. ඉතින් මේ කොසු බොල්ල මගේ මේසෙට මෙහෙම ගැට ගහලා දින්නේ දෙද්දකින්. මේ ආකාරයට ගැට ගහලා දින්නේ. ඊට පස්සේ මම ඇවිල්ලා ෆෝන් එක මෙතනින් රදවනවා. රදවලා රෙකෝඩ් කරන්නේ. එහෙම තමයි මම වීඩියෝ රෙකෝඩ් කරන්නේ. මම දැන් ඕගලන්ට කලින් පෙන්නවා කුඩේ. මේ කුඩේ මොකටද අපි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඇත්තට මේ කුඩේ මම පාවිච්චි කරන්නේ මගේ ලයිටින් පැත්තට. හරි. දැන් මම ඕගලන්ට කියලා දෙනවා මේ කුඩේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි. අපි මම ඕගලන්ට කලින් පෙන්නවා මේ වගේ ලෑල්ලක් මම තියන් ඉන්නවා කියලා. ඕගලන්ට පේනවා ඉතින් මම මෙතන නිකන් මෙතනින් පළල වගේ තියෙන්නේ. මේ පළල තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් මෙතන පුටුවක් තියෙනවා. හරිද? මේ මේසෙට මෙතනින් පුටුවක් තියෙනවා. ඒ කියන්නේ මම මේ කුඩේ හයි කරන්නේ මගේ බූන්ට නිකන් මම ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් ඔක්කොම කලින් මේ ලෑල්ල මෙහෙම අරන් මේ පුටුවෙන් මම තියා ගන්නවා. මෙහෙම මම තියා ගන්නවා. හරිද?
ඉතින් ඕගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ජැක් එකක් තියලා තියෙන්නේ මේ කුඩේ වැටෙනවට මෙහෙම බර විදිහට බරක් විදිහට තමයි තියාගෙන ඉන්නේ. ඕගොල්ලන්ට ඕන ගලක් වුණත් මෙතනින් තියාගන්න පුළුවන්. හරි. හරි. දැන් අපි කුඩෙන් මොකද්ද කරන්නේ? කුඩෙන් කරන්න තියෙන්නේ කුඩේ ගන්න. හරි. ගත්තට පස්සේ මේ මෙතන දැන් පැලිච්ච ඕගලන්ට තියෙන පාරක් පේන ඇති මෙතන. කුඩේ කෙරවල. හරිද? මෙන්න මෙතෙන්ට මම රදව ගන්නවා. හරිද? මෙන්න මෙතෙන්ට මම රදව ගන්නවා. හොඳට බලා ගන්න. මේ ආකාරයට මම රදව ගන්නවා. හරිද? රදව ගත්තට පස්සේ තියෙන්නේ මෙහෙමයි. නේ? මෙන්න මෙහෙමයි. දැන් කුඩේ තියෙන්නේ මොකේද? ලෑල්ලට සම්බන්ධ වෙලා. හරිද? මෙතන ඇණයක් තියෙනවා ඒක ගැන හිතන්න එපා. හරිද? දැන් තියෙන්නේ මෙහෙම. හරිද? කොහොම තමයි අපි කුඩේ සම්බන්ධ කරගන්නේ. හරි. දැන් මම කියලා දෙන්න යන්නේ මොකටද අපි අර හෝල්ඩර් පාවිච්චි කරන්නේ කියලා. හරිද? මේ විදිහට මම අර පොඩි හෝල්ඩර් එක ගන්නවා. පොඩි හෝල්ඩර් එක ගන්නවා. මම මේක ප්ලග් කරගන්න ඔක්කොම කලින් මගේ බිත්තියට. හරි. බිත්තිය ප්ලග් කරගන්නවා. හරි. ඕගොල්ලන්ට තව පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඕනෑම ගෙදරක තියෙනවා බල්බ් එකක්. සාමාන්‍ය බල්බ් එකක්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ බල්බ් දෙකක්. ඉතින් මට දැන් තියෙන හෝල්ඩර් දෙකක්. මං ගාව තියෙනවා ගෙදර තියෙන බල්බ් දෙකක්. අපේ ගෙදර තිබ්බා මේක ඇත්තටම අපේ ගෙදර තිබිච්ච එකක් නෙමෙයි. මේ වගේ බල්බ් එකක්. හරිද? මේ බල්බ් එකෙන් ඕගොල්ලෝ දැකලා ඇති පාරේ මේ අර බල්බ් එකේ පාට කැරකෙන බෝල කැරකෙන වගේ ඉන්න ලස්සනට නිකන් කැරගෙන බල්බ් දැකලා ඇති. අන්න ඒ බල්බ් එක තමයි මේ තියෙන උඩ කොටස කඩලා මේක කැරකෙන්නේ නැති විදිහට මම නිකන් මේක පොලේ ගහලා වගේ සීන් එකක් තියෙන පොලේ ගැහුවා. පොලේ ගැහුවේ මේක කැරගෙන නවත්තන්න. ඉතින් දැන් කැරගෙන්නේ නැහැ ලයිට් එක පත්තු වෙනවා. මේ දැන් මේක මම හෝල් එකට සම්බන්ධ කරාට පස්සේ මේ ලයිට් එක පත්තු වෙනවා කැරගෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම ගන්නවා මේ දිග හෝල් එක. හරිද? මේක මෙහෙම අරගෙන මම මේකත් මේතෙන්ට ප්ලග් කරගන්නවා. තනියදී ප්ලග් කරන්න අමාරුයි. පොඩ්ඩක් ඉන්නද? ඉතින් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. කොහොමත් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. මතක් කළා මේ ප්ලග් කරද්දී අනිවාර්යෙන් මේ ස්විච් ඔෆ් කරලා ප්ලග් කරන්න නැත්නම් ඔයාලට කරන්ට් එක වදින්න පුළුවන්. හරි. ඊළඟට කරන්නේ අනිත් හෝල්ඩ් එක. හරි. මම ඕගලන්ට මුලින්ම පෙන්නුවා හෝල්ඩර් දෙකක්. ඒකෙන් දිග හෝල්ඩ් එක තමයි මේක. මම දිග හෝල්ඩ් එක පාවිච්චි කරන්නේ මොකද මේක වටෙන් ගෙනියන්න වෙනවා. ඒකින් හින්දා තමයි මම දිගට මේක පාවිච්චි කරන්නේ. හරි. දැන් මම ඕගලන්ට කියලා දෙනවා කොහොමද මේ දිග හෝල්ඩ් එක මේ කුඩේට සම්බන්ධ කරගන්නේ කියලා. හරිද? ඔක්කොටම කලින් ඕගොල්ලෝ මේ හෝල්ඩ් එක ගෙනහල්ලා මේ කුඩේ මෙන්න මෙතනින් නිකන් රදවා ගන්න. නිකන් රදවා ගන්න. නිකන් තියන්න තියෙන්නේ. හරිද? මේ කුඩෙන් වෙන්නේ ඇත්තටම මම මගේ නෝමල් බල්බ් එකක් මේකට සම්බන්ධ කරලා මේ කුඩෙන් වෙන්නේ බල්බ් එකේ සුදු පාට කිරෙන රෝස පාට කරලා මගේ මූණට දෙනවා. ඩාර්ක් මූඩ් එකක් ලබා දෙනවා. හරි. මම දැන් කියලා දෙන්න යන්නේ මං කිව්වා ඔයගලන්ට මම ලෑලි දෙකක් තියාගත්ත කියලා. ඉතින් ඔයගලන්ට පේනද ඇන දෙකක් ගහලා තියෙනවා. මේ ඇන දෙක මං ඇත්තටම සම්බන්ධ කරලා තියෙන්නේ මේ ලෑල්ලට. මගේ හෝල්ඩ් එක මේ මෙතනින් ඇතුළට දාලා නිකන් රදා පවත් ගන්න. හරිද? හරිද? ඉතින් මේ ලෑල්ල මං ගන්නවා. ඔයාලට පේන ඇති මෙතන පුටුවක් තියෙනවා. හරිද? මේ පුටුවට මම මේ ලෑල්ල හේතු කරගෙන මං ඔයාලට කලින් කිව්වා වගේ මේ බල්බ් එක මේක සම්බන්ධ කරගත්තා මං හෝල් එකට සම්බන්ධ කරගෙන ගෙනහල්ලා මේ ඔයගලන්ට පේන ඇති මෙතන ඇන දෙකක්. මේ ඇන දෙකේ මං රදවනවා. හරිද? ඔයගලන්ට පේන ඇති මේ විදිහට රදවනවා. ලයිට් එක ඔක්කොම පත්තු කරාට පස්සේ අපිට මේ විදිහට මං කලින් කුඩේ සම්බන්ධ කරලා තියෙන්නේ දැන් මගේ මූණට එළිය එන විදිහට. හරිද? ඕගොල්ලෝ කලින් වීඩියෝ බලන්න වාගේ මොකද මේ වීඩියෝ වල තියෙන ඩාර්ක් මූඩ් එක ඕගලන්ට පේනවා ඇති. ඕගලන්ට පොඩ අඳුරු විදිහට පේනවා ඇති මෙතන. ඒත් මේක ඇත්තටම මම දැන් මෙතන හෝල් එකට ෆෝන් එක සම්බන්ධ කරාට පස්සේ මෙතන හෝල් එකට මම ෆෝන් එක සම්බන්ධ කරනවා මේ ආකාරයට. කරාට පස්සේ අපිට හොඳ ලයිටින් පැත්තක් බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මම හිතනවා මං අද මේකට අපි වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. මොකද මම YouTube එකේ දැකලා තියෙනවා
ඕන තරම් තියෙනවා YouTube ස්ටෝරිය එකක් හදාගන්නේ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල්. ඉතින් ඒ වගේ දේවල් තිබ්බට ඒගොල්ලෝ ඒ වීඩියෝ වල සාමාන්‍යයෙන් වියදමක් යනවා. ලොකු වියදමක් යනවා. සාමාන්‍යයෙන් මට ඇත්තටම කිව්වොත් පරිගණකයක්වත් නැහැ. ඉතින් මම පරිගණකයක් නැතුව තමයි මගේ මේ ස්ටුඩියෝ එක හදාගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් YouTube එකට අලුතෙන් පිවිසෙන අයට ඇත්තටම කිව්වොත් මේක ලොකුවට මම හිතනවා මගේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් මගේ YouTube channel එක මේ දැම්ම අනිවාර්යෙන් subscribe කරන්න. අමතක කරන්න එපා මේ දැම්ම subscribe කරන්න. ඉතින් මගේ මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඕගොල්ලෝ අද මේ වීඩියෝ එකේ මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. පහලින් comment එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයිද නරකයිද ඔයාලට කැමති දෙයක් පහලින් comment කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. අදට මම සමු ගන්නවා මම අකේ ටෙච් ඇන් ෆුඩ්